හලෝ කොහොමද? මේ දවස්වල මගේ සෞඛ්‍ය තත්ත්වය නම් කියලා වැඩක් නැහැ. මේ අවුරුද්ද නම් මරු. අද මම සති දෙකකට හරියන්න බඩු ගන්න යනවා. අද ගානට පරි දවස් නිසා බඩු ගන්නවා. මගේ මයින්ඩ් එකේ ඔන්න සති තමයි දැන් තියෙන්නේ. මම මෙන්න මේ කොළ ජාතිය කවදාවත් හදලා නැහැ. මම මෙහෙ නිවිති ගොඩක් කනවා. ඒ වුණාට මේ කොළ එක මේ පාර හදලා බලන්න හිතාගෙන ගත්තා. මම මේ වෙලාවේ කැරට් ගත්තට මේ කැරට් එක ආයි තිබ්බ ළමයි. කැරට් එපා කියලා හිතුණා. මං වැඩියම කන ජාතියත් තමයි බිත්තර. මේ වෙලාවේ මං කල්පනා කරන්නේ බිත්තර පැක් කීයක් ගන්නවද කියලා. කොම්ම කිකිලියක් හදාගත්තට හොඳයි කියලා හිතෙන්නේ මෙන්න මේ වෙලාවට ළමයි. දැන් යනවා බීම ගන්න බීම. මම ගොඩාක් කොකාකෝලා එක බීම වර්ග හරියට ටිට්වෙච්ච කෙනෙක්. මම මේ කාලේ හිතුවා මෙහෙම එළවලු ඩ්‍රින්ක් එකක් බොන්න. ඇඟට හරි හොදක් වෙයිනි කියලා. ඒක නිසා ආයෙ කොකාකෝලා ගන්න නැති වෙන්න මේකෙන් 3ක්ම ගන්නවා. ඊළඟට යනවා මම ෆ්‍රෙෂ් මිල්ක් ගන්න. මං හැමදාම ගන්න මිල්ක් එක නෑ. ඒ වුණාට කමක් නෑ. තියෙන එකෙන් අරගෙන යනවා. ඊළඟට ඉස්සර සුදු ලුණු ගන්න අමතක වුණා. මම කීය දවස් ටිකේම යූස් කරේ සුදු ලුණු පේස්ට් එකක්. ඒකත් හොඳයි. ඒ වුණාට කමක් නෑ කපාගෙන ගන්නවා කියලා මේ පාර සුදු ලුණු ගත්තා. මාළුවෙක් හෙව්වා ළමයි. අද පොඩි මාළුවෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මහ එක ඇවිල්ලා නෑ. මහ එක නැතුව මං ගන්න නැති නිසා මෙතනින් මාළු ගත්තේ නෑ. පින්වන්ත කුකුලෙක් හම්බුණා. ඒ කුකුලට වග කිව්වා මම. කුකුලා මොකද කුකුලට කකුලුත් ඕනේ. කුකුලගේ හැම කෑල්ලම දැන් මෙතන මම අරගන්නවා. ඊළඟට අද දවසම කාලේ නැති නිසා මොනවද කන්නේ අන්තිමට මොකක් හරි ගන්නවා. ඊළඟට චිප්ස් ගන්නවා. බලන්න කොහොමද දෙයනේ මං ඩයට් කරන්නේ. ලුණු තාකාපන් කියලා ලුණු ගත්තා. පෙස්ට එකක්. මෙන්න මේ පරාට එක ඔයාලා ගන්නවද? මේකට මම මාර ආසයි. ඔකේ අදට ඉවරයි. කන්නගත්ත ඒවත් කාලා පාකින් එකේ ඉඳලා දැන් මං ගෙදර යනවා. මේක මේ වෙලාවේ රස කර කෑවට මේක මෙලෝ රහක් නෑ. හැබැයි මේ බීම එක නම් මරුවට තිබ්බා. ආයි දවසක හම්බෙමු. බයි බයි.